හලෝ ජින්නා මොකෝ බීච් එකට වෙලා තනියම කරන්නේ? ටිකිට ආපු එක හොඳයි. මම මේ කල්පනා කළේ ටිකිට සහ ජින්නා YouTube channel එකේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන. ඇත්තටම ජින්නා අපි ඒකේ මොනවද කරන්නේ? මං හිතුවේ ටිකිට අපේ ඉගෙන ගන්න දරුවන්ටයි දැනුම හොයන වැඩිහිටියන්ටයි ඔක්කොටම විනෝදයක් එක්කම දැනුම දෙන විදිහේ වැඩසටහන් කරන්න. ඒ කිව්වේ ජින්නා කට්ටියටම පාඩම් කරනවා වගේ බෝරිනුත් නැතුව විනෝදයෙන් අමතක නොවන විදිහට දැනුම දෙන්නද? අන්න හරි ටිකිට. තේරවිලි, ප්‍රස්තාව පිළිලු, සාමාන්‍ය දැනීම, ගැටළු විසඳීම, මොළේ වර්ධනය කරන ක්‍රියාකාරකම් වගේ තවත් ගොඩක් දේවල් විනෝදයෙන් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහේ වැඩක්. ෂා ඒක නම් මරු වැඩි. මොකද පාඩම් කළාට මතක හිටින්නෙත් නැහැ. අනිත් එක පාඩම් කරන්න ටිකක් බෝරින් එකේ මේක මරු වැඩක් ජින්නා. එහෙනම් ඉතින් පොඩි වැඩයිනේ කරන්න තියෙන්නේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ටිකිරා ඇන්ඩ් ජින්නා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා යාළුවන්ට අපි ආදරෙන් මතක් කරමු. ඔව් එහෙනම් ටිකිරා ඇන්ඩ් ජින්නා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මාත් මතක් කරනවා.